වැව් රක්ෂිතයේ තිබූ මහීපාලගේ හෝටලය කඩා දමයි. උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිතා කරමින් සිය බිරිය නමට පිරිමියන් කුලම් වැව් රක්ෂිතයේ පර්චස් 60ක භූමි භාගයක අනවසරයෙන් ඉදිකර පවත්වාගෙන ගිය හොටෙල් ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා පවසනවා. පිරිමියන් කුලම් වැව් රක්ෂිතයේ ඉදිකර ඇති ගොඩනැගිලි මසකදී කඩා ඉවත් කරගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක හිටපු ආණ්ඩුකාර බිරිය වන අජන්තා රූපසාරී හේරක්ට පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා ලිපියක් මගින් දැනුම් දීලා තියෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් හොර රහසේම සේවකයන් පිරිසක් යොදවා එම ඉදිකිරීම් කඩා ඉවත් කර ගැනීමට කටයුතු කරලා තියෙනවා. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව ආරම්භ කරලා තියෙනවා. පිරිමියම් කුලම් වැව් රක්ෂිතයේ මායම් ගල් දැමීම සඳහා රජයේ මිනින්දොර දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කර තිබූ අතර හිටපු ආණ්ඩුකාර බිරිය වැව් රක්ෂිතය තුළ මෙම ගොඩනැගිලි ඉදිකර තිබූ බවට තහවුරු ඇත්තේ එහිදීය. වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සඳහා විදුලි බල මණ්ඩලය විදුලිද ලබා දී තිබේ. මේ වන විට පිරිමියම් කුලම් වැව් රක්ෂිතයේ සියලුම මැනුම් කටයුතු අවසන් කර මායිම් ගල්ද දමා අවසන් කර තිබේ. පිරිමියන් කුලම් වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස හොටෙල් හා ආගමික ස්ථානයක්ද ඉදිකර තිබෙන බව මායිම් සලකුණු කිරීමේදී හඳුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කර පසුව තීරණයක් ගන්නා බවත් මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා පවසා සිටිනවා.